සුබ දවසක් මගේ ඔයාලෝ හැමෝටම ඕන ඉතින් වෙනද වගේම ඔයාලා ආස කරන ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපියක් තමයි මම ගෙනාවේ. මමත් මේක මේ ළඟදී YouTube එකෙන් තමයි දැක්කේ. ඉතින් හරියම ලේසියෙන් හදාගන්න පුළුවන්. අනික අපිට වැදගත් වෙන වීඩියෝ එකක් ගෙවි මේක. ඉතින් මට නම් ගොඩක් වැදගත් වුණා. ඒක නිසා මම හදලා try කරා. ඉතින් ආයෙත් මම මේක හදලා ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුවා. ඉතින් මේක සෑරකයක් විදිහට කරන්නත් පුළුවන්. හරිම රසවත් කෑමක් මේක. ඉතින් අඩු අමුද්‍රව්‍ය ඇතිව හරිම ලාභෙට කොහොමද මේක හදාගන්නේ කියලා බලමු. ඉතින් දොඩොල් වගේ මස්කට් වගේ කෑමක් මේක. ඊටත් වඩා රසයි මම නම් හිතන්නේ. ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මෙහෙම බෝල් එකක් අරගෙන මම ඒකට වතුර වලින් මිලිලීටර් 750ක් දාගත්තා. ඉතින් අඩු කෝප්පයකින් වයින්නවා නම් අඩු කෝප්ප 3මාරක් වගේ වතුර දාගන්න. ඊට පස්සේ මම ඒකට කෝන්ෆ්ලවර් මේස හැන්දි 9ක් එකතු කරගත්තා. ඉතින් කෝන්ෆ්ලවර් සීනි විතරයි මේකට ඇත්තම කිව්වොත් යන්නේ. ඉතින් අනිත් පොඩි පොඩි රස ගන්නවන දේවල් තමයි යන්නේ. ඉතින් ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මෙන්න මේකයි සීනි විතරයි යන්නේ ඔයාලට. ඉතින් අඩු මුදලකට මේ කෝන්ෆ්ලවර් පැකට් එකක් අපිට ගන්න පුළුවන් වෙළඳ පොලෙන්. ඉතින් ඔයාලා සෑරකයක් විදිහට කරනවා නම් මේක අනිවාර්යෙන් හදලා try කරලා බලන්න. මෙන්න මේ විදිහට හොඳින් දිය කරගෙන එක පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ මම තාච්චියක් මේ විදිහට ලිපේ තියලා ඒකට මම දාගත්ත සීනි ග්‍රෑම් 350ක්. ඉතින් අඩු කෝප් වලින් නම් එකමාරක් වගේ තමයි. ඊට පස්සේ වතුර කෝප 3 කාලක් මම මේ විදිහට දාගත්තා. ඉතින් එහෙම දාගෙන හොඳින් ඒක සීනි ටික දිය වෙනකන් කවලම් කරන ගමන් මම ලිප ඔන් කරා. ඉතින් ලිප සාමාන්‍ය මට්ටමේ තමයි මේ පැණි එක හදාගන්න තියෙන්න ඕන. පැණි කිව්වට මේක ටික වෙලාවක් විනාඩි 2ක් විතර උතර ගත්තාම විතරක් ඇති. මේ වතුර ටික හිඳිලා පැණි මට්ටමට එනකන් තියාගන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න මෙන්න මේ වෙලාවේදී හොඳට පැණි එක උතුරනවා. ඉතින් මේ වෙලාවෙත් තමයි අපි කෝන්ෆ්ලවර් ටික මේකට එකතු කර ගන්න ඕනේ. ඉතින් එකතු කර ගන්න කලින් මේ විදිය පොඩ්ඩක් කවලම් කරගන්න. නැත්නම් පතුලට අර කෝන්ෆ්ලවර් ටික පහරට බහැලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කවලම් කරගෙන අපේ පැණි ටිකට මේක එකතු කර ගන්න ඕනේ. ඉතින් අපේ කෝන්ෆ්ලවර් ටික එකතු කරාට පස්සේ විනාඩි 5ක් විතර අපි හොඳින් මේක මේ හැඳි ගගා ඉන්න ඕන. නැත්නම් පතුලට කෝන්ෆ්ලවර් ටික බහිනවා. ඉතින් හොඳින් මීඩියම් හීට් එකේ ගින්දර තියාගෙන මේක හැඳි ගගා විනාඩි 5ක් තියා ගන්න ඕන මුලින්ම. මම ඔයාලට පියවරෙන් පියවර මේ ගැන කියලා දෙන්නම්. ඔයාලට අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන් මේක. බය වෙන්න දෙයක් නැහැ. විනාඩි 45ක් විතර මේ වැඩේට යනවා. ඉතින් ඒ විදිහට විනාඩි 5ක් විතර හැඳි ගගා ඉඳලා මේ විදිහට දෙහි ගෙඩියක යුෂ මම එකතු කරගත්තා. ලෙමන් නම් ලෙමන් භාගයක් වගේ යුෂ එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්න තව විනාඩි 3ක් විතර. මේ බලන්න මේ අපේ කෝන්ෆ්ලවර් ටික දැන් හොඳටම උකු වෙලා තමයි තියෙන්නේ මේ වෙලාවේදී. ඉතින් නොනවත්වම ඔයාලා හැඳි ගන්න. ඉතින් හැඳි ගන්න නැතුව ඉන්න එපා. නැත්නම් කෝන්ෆ්ලවර් යට බහැලා මේක අපිට හදා ගන්න විදියක් නැති වෙනවා. ඊපස්සේ විනාඩි 3කට පස්සේ මේ විදියට තෙල් මේස හැඳි දෙකක් මම එකතු කරගන්නවා. තෙල් ටිකත් හොඳින් අපිට කවලම් කරගන්න වෙනවා. අපි මේකට තෙල් මේස හැඳි 8ක් දාගන්නවා. ඒ 8 දාගන්න එක සැරේට නෙමෙයි. දෙක විනාඩි 3න් 3ට තමයි දාගන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රමාණය තමයි මම ගින්දර තියාගෙන ඉන්නේ. ඉතින් මේ විදියට තෙල් මේස හැඳි දෙකක් දාලා කවලම් කරලා විනාඩි 3ක් ගියාට පස්සේ තව මේස හැඳි දෙකක් දා ගන්නවා තෙල්. ඉතින් මේ විදියට මම 3 පාරක් මේ විදියට විනාඩි 3න් 3ට තෙල් මේස හැඳි දෙක තෙල් මේස හැඳි 6ක් දාගත්තා.
ඉතින් දැන් ඔයාලට පේන්නේ තව තෙල් මේස හැඳි දෙකක් දාගන්න විදිය තමයි. ඉතින් තුන්වෙනි පාරටම මම තෙල් මේස හැඳි දෙකක් දාගත්තා. එතකොට තෙල් මේස හැඳි හයක් දැන් මේ වෙනකොට දාලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී තෙල් මේස හැඳි දෙක දාගෙන අපි මේක විනාඩි 5ක් විතර තියාගන්න ඕන. ඉතින් අවසාන තෙල් මේස හැඳි දෙක දාගන්නේ අවසානට. ඉතින් මේක දැන් විනාඩි 5ක් විතර අපි හැඳිකා ගන්න ඕන මීඩියම් හීට් එකේ. ඉතින් කලරින් ටිකක් දාලා කවලම් කරගෙන විනාඩි 2ක් විතර කවලම් කරගෙන මේ මන් දාගන්නේ එන්සාල් කුඩු කරගත්ත තේ හැන්දක් වගේ කජු ටිකක් දාගත්තා. බෙදගත්ත රට කජු තමයි දාගත්තේ. ඔයාලට ගස් කජු, ආමන්ඩ් ඒව දාගන්න පුළුවන් ඕනනම්. ඉතින් මේ විදිහට එකක් දාගෙන කවලම් කරගත්තා. ඉතින් කජු ටික දාගෙන කවලම් කරලා මම මේ දාගන්න තෙල් මේස හැඳි දෙක. ඉතුරු තෙල් මේස හැඳි දෙක තමයි මේ දාගත්තේ. ඉතින් තව ඉස්සරහට තව තෙල් දාන්නේ නැහැ. තෙල් මේස හැඳි 8ක් විතරයි මේකට අපි දාගන්නේ. ඉතින් මේ වෙලාවේ තෙල් මේස හැඳි දෙක දාගෙන හොඳින් කවලම් කරගන්න ඕන. ඉතින් දැන් මම මේ වෙලාවේදී එකතු කරගන්න ලුණු පිංච් එකක් වගේ මේ විදිහට අපි ඉහ ගන්න ඕන. ඊට පස්සේ අපි මේක මෙතන් පටන් හොඳින් කවලම් කරගන්න ඕන. පැය භාගයක් විනාඩි 20ක් වගේ කාලයක්. ඉතින් මට නම් පැය භාගයක් වගේ ගියා. ඉතින් හොඳින් කවලම් කරගන්න මතක තියාගන්න ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර අඩුම මට්ටමේ තියාගෙන හොඳින් කවලම් කරගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. හොඳින් ඒක කවලම් කරගන්න. ඉතින් ඔයාලට හරි පදම ගැන කිව්වොත් හරි පදම අපි දාගත්ත තෙල් අවසානයේදී මේ වටෙන්ම මතුවෙනවා. ඉතින් යන්තම් තමයි මතුවෙන්නේ, ගොඩක්ම මතුවෙන්නේ නැහැ. යන්තම් වගේ තෙල් ගතිය මතුවෙනකොට මේක අපේ හරි පදම ලිපෙන් අයින් කරගන්න සුදුසුයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහදී හරි පදම අපේ මිශ්‍රණයත් ගොඩක් ඝන වෙනවා. ඉතින් දොඩොල් වගේ ඝනත්වයකට එන්නේ නැහැ. අර මස්කට් වගේ පෙනුමට එනවා. ඉතින් මේකත් මස්කට් වගේම තමයි. ඉතින් ගොඩක් රස යාළුවනේ ඔයාලට නම් සමරේඛයකට කියාපු කෑමික. ඉතින් දවස් 10ක් 15ක් වගේ මේක තියාගන්න පුළුවන්. මම කලින් හදලා එහෙම තියාගත්තා. ඉතින් අනිවාර්යෙන් හදන්න. ඔන්න බලන්න යාළුවනේ හරි පදමට දැන් එන්න හදන්නේ. ඉතින් මේ විදියට එක ගුලියකට අර දොඩලුත් එහෙමනේ හදද්දි එක ගුලියකට ගන්න පුළුවන් විදියට තමයි අපි මේක හදාගන්නේ. මෙන්න මේ බලන්න තෙල් හරියට වටෙන්ම ඇවිල්ලා තියෙන. ඉතින් ගොඩාක් තෙල් එන්නේ නැහැ එහෙම. පොල් කිරි වලින් නෙමෙයිනේ අපි හදාගන්නේ. දාගත්ත තෙල් ටික යන්තම් වගේ එනවා. ඇයි ඒකටත් උරාගෙනනේ තියෙන්නේ ගොඩක්ම. ඉතින් යන්තම් වගේ තෙල් ටික මතුවෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා එහෙම යන්තම් වගේ තෙල් ටික මතුවෙලා මේ විදියට එක ගුලියකට ගන්න පුළුවන් මට්ටමට එනකොට මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් තෙල් ගාගත්ත තැටියකට ඔයාලා මේක දාගන්න. ඉතින් මේක හදාගන්නත් කලින් ඒක තැටිය ලේස්ති කරගන්නත් අමතක කරන්න එපා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි කාලෙක් ගියත් හරිම ලේසියෙන් වැරදෙන්නේ නැතුව මම මේක හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම බලන් ඉඳලා හොඳින් කල්පනාවෙන් මේක හදාගන්න. ඕනම කෑමක් හදාගන්න පුළුවන් වැරදෙන්නේ අපි ඒක බලලා ඒ වීඩියෝ එකක් බලනව නම් ඒක බලලා හරියට ඒක අපි උනන්දුවෙන් ආසාවෙන් ඒක හදන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. ඉතින් මේක මම තව තැටියකට ට්‍රේ එකකට අනිත් පැත්ත හරව ගත්තා. ඉතින් ටික වෙලාවක් යද්දි මේක සෙට් වෙනවා. පැය භාගයක් වගේ යද්දි මේක රස්නේ නිවෙනවත් එක්ක මේක සෙට් වෙනවා. ෆ්‍රිජ් වල දාන්න ඕනි නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම කපාගත්ත එක ඔයාලට කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් කපා ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ. ඉතින් මේ බලන්න මේක කැඩුවට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදියට හරියටම මස්කට් වගේමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා හදලා බලන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලලා ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් ඉන්නව නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මම අදට ගිහින් එන්නම්. ඔයාලා ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඕන. බුදු සරණයි ඔයාලට.